ජීවිතයේ අපි ප්‍රශ්නවලට මුහුණ දෙනවා තමයි. හැබැයි ඒ ප්‍රශ්නවලදී වැටෙනවා නම් ඒක නෙමෙයි ජීවිතය කියන්නේ. ප්‍රශ්න කියන්නේ කාසියක එක පැත්තක් නම් ඔයා දන්නවද අනිත් පැත්ත මොකක්ද කියලා? ඒ තමයි සතුට. ප්‍රශ්නික අවසානයේ තමයි සතුට ඇති වෙන්නේ. ලොකු වේදනාවකින් අපිට ජීවිතේ පාඩමක් කියලා දෙනවා. සමහර වේදනාවලින් අපි මුළු ජීවිතේම ඉගෙන ගන්නවා. සමහර වේදනාවලින් තමයි අපේ ජීවිතේ සාර්ථකත්වය කියන එක පටන් ගන්න. ඉතින් වේදනාවක් දැනුණ කියලා ජීවිතේ කඩාවැටෙන කියලා හිතන්න එපා. එන ප්‍රශ්නයක් ගානේ මිනිස්සු ජීවිතේ වැටුණොත් මේ ලෝකේ සාර්ථකයි කියලා මිනිස්සෙක් කවදාකවත් ඉන්නේ නැහැ. ගොඩාක් වේදනාව විඳපු මිනිස්සු තමයි අති සාර්ථක වෙලා තියෙන්නේ. ඔයත් ලොකු වේදනාවක් දරාගෙන අද ජීවත් වෙන කෙනෙක් නම් සතුටු වෙන්න. මම රහසක් කියන්නද? ඔයා ඒ වේදනාව දිනපු අවසට ඔයා තමයි මේ ලෝකේ සාර්ථක මනුස්සයා වෙන්නේ.